අද මම හෙන්රි බබාව නාවන්න යන්නේ. මේක හෙන්රි බබාගේ ආච්චි ගෙනත් දීපු එක. මේක හෙන්රි බබාගේ ලොකු අම්මා ගෙනත් දීපු එක. මේක වලස් මුල්ලේ ලොකු තාත්තා ගෙනත් දීපු එක. මේවා සෙවණගල ලොකු බාප්පා ගෙනත් දීපු ටික. මේක පොළොන්නරුවේ පොඩි විජේ මාමා ගෙනත් දීපු එක. එයාගේ ආච්චි එයාට ඔෆ්සී වල ඉඳන් ලංකාවට ආපු කෙනෙක් ගැත්තේ ඒවලා. මේ එයාට හපන්න සූප් එකක් එවලා හපන්න. මෙයා කොයි වෙලාවෙත් සූප් පොඩි මේවා කරගෙන ඉන්නේ. අන්න පුතාට සූප් එකක් එවලා. ඕ තව සූප් එකක් එවලා මේ. වාව් මේ පුතාට එවලා තියෙන්නේ. අප්පච්චිට ක්‍රීම් එවලා. thank you කියන ආච්චිට. සෙටබිල්ලගේ ක්‍රීම් දෙකක් එවලා ආච්චි. බලන්නකෝ. මේ බලන්නකෝ මෙයාට තියෙන ඒවා. ඔන්න අපි හෙන්රි බබාව නාවන්න යන්නේ. ඉතින් මේක ලොකු තාත්තා ගෙනත් දීපු පොල් කට්ට. නෑ. වව් දෝනානවා මගේ පුතා දෝනානවා ඕ දගලන්නේ යාළුවනේ දැන් අත්වලත් වෙනවනේ. හෙන්රි බබාට shopping කරන්න යන්නේ. යමු මාත් එක්ක. දැන් ක්‍රිස්මස් එකත් වෙනවනේ shopping කරන්නත් ඕනේ. අපි ගිහිල්ලා අදත් මොකද යන්නේ? මෙහෙම තියාගෙන තමයි මම වැඩ හැමදේම කරන්නේ. ඉතින් මට ලේසි උයන වැඩ, කපන වැඩ, කොටන වැඩ ඔක්කොම බබා තියාගෙන මෙතන තමයි කරන්නේ. මම සීරියල් තමයි කවන්නේ. ඔයාලා මොන සීරියල් එකද ඔයාගේ බබාට දෙන්නේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. හෙන්රි. පුතා නා බලන්නකෝ පුතේ අම්මගෙන් කැඩගෙන ඔන්න ඉතින් අපේ හෙන්රි බබාව බලන්න හෙන්රි බබාගේ නැන්ද ඇවිල්ලා මම ගෙදර වැඩ කරව ගන්නව නැන්දට කියලා. හොඳට හොදන්න. ලස්සනට හොදන්න. මුණ ගන්නද? නෑ. නැනීටුනත් හරි කරදරේනේ පේනවනේ නැනී මූණ. දැන් ඔයගොල්ලෝ දැල්ලා ඉවරද අපිට බයි නෑනේ බං. එකෙක්වත් නෑ. අන්න ඔය බයි තියාගනින් අපිට තේරුණාද? තේරුණාද? එක වීඩියෝ එකයි දැම්මේ. බයි එක ඔක්කොම නවත්තලා. ඔයාලට මොනවද කියන්නේ බයිලුන් ගැන? දැන් නෑ නේද බං? කුඩු ටික ඔක්කොම නවත්තලා බං. මොගේ පෙටියකෝ කොකෝ නැන්දල මමලට හිනා වෙලා පෙන්නන්න. හිනාව කොමගේ පුතා බලන්න හිනා වෙනෝ තේරෙනවා වගේ. බූම් යන්න යන්නේ. මම බූම් යන්න අම්මිත් එක්ක. මම බූම් යන ගොඩක් ආසයි. මම බූම් යන ගොඩක් ආසයි කියන්නේ.